අම්මේ බඩගිනියෝ මොන අම්මෙන්ද? තමුසේ කවුද? මුසේ කවුද කියලා අහන්නේ? තමුසේ ඇප්පේ නැද්ද? ඇයි හොටුද? මං තමුසේගේ අයියා. මොන අයියෙන්ද? පිස්සුද? යන්න අපේ අයියා දැන් පන්ති ගිහලා එනවත් ඇති. අයියෝයි තමුසේ මම හඳුරන්නේ නැද්ද? මං නිල් කමල්. තමුසේගේ අයියා. තමුසේ සුදීර නේද? Facebook එකෙන්ද කොයිද මගේ නම හොයාගෙන ඇවිත් පිස්සෙන්ද කොයිද? යන්න නැත්තම් මං කෑ ගන්නවා ඈ. හරි මං තමුසේගේ අයියා නෙමෙයි කියමුකෝ. මට මේ තමුසෙත් එක්ක සෙල්ලම් කර ඉන්න වෙලාවක් නැහැ. ගෙදර කන්න මොකුත් නැද්ද කියනවා. ලැජ්ජ නැද්ද ඔය යනුන්ගෙන් කන්න ඉල්ලන්න ගෙදර කන්නේ නැහැ. හරි දැන් තමුසේ මොනවද කියන්නේ? මං කාපු එකෙන් තමුසෙට වැඩක් නැහනේ. හරි නිකමට කියනවාකෝ. මම අඹ ගෙඩි 20ක් කෑවා. මොකක්? අර වත්තේ අඹ ගහෙන් ගෙඩි 20ක්? ඔව්. යකෝ තොටෝ බඩේ අමාරුව හැදෙයි. අඹ ගෙඩි 20ක් කෑවේ. ඔගේ තියෙන්නේ මොකද්ද? බඩක්ද ලිඳක්ද? කොහෙද මල්ලි? මල්ලි මොනවද කෑවේ? මල්ලි මං කාපු අඹ ගෙඩි ගානේ 5න් 2ක ප්‍රමාණයක් කෑවා. යකෝ තොටෝ අමු අඹ කාලා මොලේ කොලොප්පන් වෙලාද කොහෙද? මට බඩගිනි මං යනවා කඩේටවත්. පිස්සෙද්ද කොයිද මේ දානයක් කියලා දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ. කීර්ති මාමා මොකද මේ ආදපොලකට ගන්න වගේ? අමස කවුද ඔය මට කීර්ති කියන්නේ? මම තවුස මීර කලින් දැකලා නැහැ. මං විල් කමල්නේ. විල්කමල් මට නෙච්චන්නේ නැහැ. හරි ඒ වැඩක් නැහැ. දැන් මොකද්ද ඔයා මේ කල්පනා කරන්නේ? මම මේ බැලුවේ බං මිනිස්සු 3 දෙනෙක් දාලා පැයට ගන්න වැඩ කරොත් මේක දවස් 3 මේ තාපේ බැඳලා ඉවර කරන්න පුළුවන්. ඉතින් කියන්නේ බං මට ඕනේ මේක පැය 12න් ඉවර කරන්න. පැය 12න් ඉවර කරා මිනිස්සු කී දෙනෙක් ඕන වේද? මේ බඩගින්නත් එක්ක එකපාරට ඔය කල්පනාවට එන්නේ නැහැ මම. මේ පොඩ්ඩක් ඉන්න මම කල්පනා කරලා කියන්නම් ඈ. හරි හරි මම කල්පනා කරලා ගියන් ඵලයන්. ගානක් හදාගන්න. මම බලලා කියන්නම්. හරි ඵලයන්. ආලුවරු මැත්ස් කරන්නේ. පැය 12 නේ. පැය 12න් පැය 12න්. පැය 12න් කියන්නේ පැය 13ක් කියන්නේ පුතේ. පැය 13ක් කියන්නේ. ඒ අක්කුන්ට මොනවා වෙලාද මන් තමයි අපබ්‍රන්ත කියවන්නේ. මගේ බඩගින්න අයියේ මේ මට පොඩ්ඩක් පාරක් තියෙන අහගන්න පුළුවන්ද? කොහරද මල්ලි? අයිය මං දහම්මාවතේ ඉඳලා කිලෝමීටර් 2ක් උතුරට ගියා. එතනින් දකුණට හැරිලා තව කිලෝමීටර් 2ක් ගියා. යකෝ උඹ මේ උතුරටයි දකුණටයි පයින් ගමන් කරේ මොකක් හරි බස් එක හරි ට්‍රීවිල් එක හරි යන්න බෑ. හරි අයියට ඒවත් දාලා නෑනේ. මට කියන්නකෝ අයියේ මම මේ ඉන්න තැන ඉඳලා කමල්ලගේට කොච්චර දුරයිද? පයිත් යන්න බෑ. මන් දන්න කමල එන්නේ නැහැ. ආ මෙතන උතුරටයි දකුණටයි ගමන් කර පාරවල් අහන්න. ඵලයන් බෑ යන්න. උදාරි මට සිග්නල් කීරියක් දෙන්න. ගාන වැරදුනානේ කොල්ලෝ. සද්ද උදාරි වරදින්න තරම් අතර ගාන. පියදාසගේ කොළුවා බිත්තර 10ක් වම් අතේ අරන් ගියා. දකුණු අතෙත් බිත්තර 10ක් අරන් ගියා. එතකොට බිත්තරය රුපියල් 13යි. යකෝ වේදාදේ කොල්ලගේ යෝදත් දෙකක්ද තියෙන්නේ? අනේ කොළුවෝ මට මේ යෝදද්ද බින්ගද්ද මට වැඩක් නැහැ. මට මේ ගාන හදලා දීපන් පොතර දාගන්න. අනේ මේ උදාරි මට වාගේ ඔය ගණන් වලින් වැඩක් නැහැ. මට සීනි බණක් ගෙඩියක් ගන්න කියන්න. සීනි මඩස් ගෙඩියක මිල පැටිස් වේග මිල මෙන් දෙගුණයක්. එතකොට කොල්ලෝ පැටිස් වේග මිල මාළු පාන් ගෙඩියක මෙන් 3ෙන් 2ක්. එහෙනම් මට මාළු බණක් ගෙඩියක් ගන්න කියන්න. මාළු පාන් ගෙඩියක මිල මගේ අතේ තියෙන මුදලින් 10න් 1ක්. අනේ මේ මුදලාලි ඔයාගේ අතේ තියෙන මුදල රෝල් කරලා මං කියන්නේ නැහැ. යන්න මම එතත් මේ යකෝ ඊ දවසේ කොල්ලා බිත්තර 10 දරන්නේ 12ට. යකෝ මේ මිනිතුන්ට මොන මගුලක් වෙලාද? අනිත් පැත්තටමයි කතා කරන්නේ තේරෙවිලි අහනවා. මුන් ඒකත් මම අඳුරන්නේ නැහැ. අනික පයිතකරස්ගෙන් අහන්න ඕනේ මගෙන් අහන්න. ඔක්කොරි ට්‍රැක් එකක් පැනලාද කොහෙද? තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංග ජීවේ කොල්ලන් නටන්නේ. ඒ
රසලං කයි තමුසේ මොකද ඔය ඔච්චර බීගෙන තමුසේ මොනවද ඔච්චර තියෙන ප්‍රශ්න කියනවකෝ අම්සේ කවුද ඔය? මම නිල් කමල් යකෝ මේ ගමේ එකෙක්වත් මාව දන්නේ නැහැ මේ හැම එකම නෝන්ජලේට වගේ කතා කරනවා අම්සේ අඳුරන්නේ නැති වුණාට මොකද බ්‍රෝ? අවුරුදු ගානක් ලව් කරොත් මගේ කෙල්ලත් අඳුර ගන්න බැරි වෙච්ච කොට මට. වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ මට බ්‍රෝ. මගේ ලව් එක අද බ්‍රේක් අප් වුණා. ෂෑ ඊ මොකද ඔයේ දැන් නෑ මම මේ ගෑනු ලැජ්ජයි කියන්නත් ලැජ්ජයි මේවා කියන්නේ. ෂිට්. මේ ආමලියක් කාරි හොඳ කෙල්ලනේ හොඳ මගුලක් කතා කරනවා. මෙයා ගනි. වයිවල අගේ දන්නේ නැති කෙල්ලෙක්ගෙන් වැඩක් තියනවද? වැඩක් තියනවද? පොඩ්ඩක් ඉන්නවකෝ දැන් තමුසේ මොකටද ඔය වගේ දේවල් මේ මනුස්සයාගෙන් අහන්න ගියේ අන්න නැතුව කොහමද වැදගත් ප්‍රශ්නේ යන්නේ? ඒ මෝඩ ගෑණි දන්නේ නැති වුණාට. ඒ මන්ද රසලං කයියේ තමුසේ නම් මට තේරෙන්නේ නැහැ මේ ආවි. ආගනේ. මම ෆයිවල අගේ හොඳට දණ්ඩ මිනිහෙක්. ඒ ගෑණි දැන උගත් ගෑණියෙක් හැටියට ෆයිවල අගේ දැනගන්න ඕනි මල්ලි. හිමින් මේ පාර තොටේ මිනිස්සු යනවා ඔයි පොඩ්ඩක් හිමීට කතා කරනවා උණ්ඩක් ඇහෙන්න තමයි මම මේ කියන්නේ. ෆයිවල අගය ආසන්න වශයෙන් 3.1.4.1.5.9.2 මල්ලි. මන්ද මේ මිනිස්සුන්ට මොන වෙලාද කියලා මම යනවා යන්න ලැජ්ජයි. වූ ෆයිවල අගේ දන්නේ මගේ නාමලි බැන්දියාදරි. යකුන්ට මොකක්ද දෙන්නේ ඉස්සෙල්ලා එක්කම ගන්නෙත් නෑ මහත්තයෝ මට පොඩි උදව්වක් කරන්න මොකද්ද මට විසුදු මහත්තයාට විසුදු කියන්න මන් දන්නේ නැහැ මට මේ මහත්තයා මේ කියලා තියෙන යථාර්ථය පෙන්නන්න යථාර්ථය මේ ෆයිවල අගේ කීයද? එකයි දෙකයි තුනයි දියල හතරට ගැනපන් පස්වැනි ප්‍රශ්නෙට උත්තර කියපන් කෝණමානේ ලම්බදුරට හරහට තියපන් ජාමිතියට වඩා දෙයක් පරිදිය බලපන් ඒ ගණිතය ප්‍රශ්න පත්තරේ මේ ගණිතය ප්‍රශ්න පත්තරේ සමීකරණ කුලදවලින් කෙස්වයි හොයපන් මගය නොදත් ෆයිවල තැන් ප්‍රශ්නය විසඳපපන් විෂම විශ්වතුල්‍ය වාගතිත්තටම බලපහන් ලඝු දර්ශක පයිතංග රස් නීතිය කියපන් අපිට ලඝු නීති දියපන්